හායි මගේ ලස්සන ළමයි ඔයාලට කොහමද? ඔන්න අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ෆේස් ෂේවින් වීඩියෝ එකක්. ඉතින් ෆේස් ෂේවින් කියලා කියන්නේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න එක මුහුණේ. ඉතින් අපිට ඕන වෙනවා ඇලෝවෙරා ජෙල්, ඊට පස්සේ අයිබ්‍රෝ රේසර්, ඊට පස්සේ ටිෂූස්, ඊට පස්සේ ටෝනර්. අපි මුලින්ම මූණේ තියෙන අනවශ්‍ය ලෝම ඉවත් කරගන්න ඇලෝවෙරා ජෙල් වලින් හොඳට මූණ ප්‍රෙප් කරගන්න ඕනේ. මොකද නිකන් රේස කරන්න හොඳ නෑ. මොකද කැපෙන්න පුළුවන්. එහෙම කරන්නත් හොඳම නැහැ. ඉතින් මේක ත්‍රෙඩින් කරලා මූණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්නවට වඩා හරිම ලේසි. රිදෙන්නෙත් නෑ. හරිම පහසුයි. ත්‍රෙඩින් කරද්දී අමාරුයිනේ. ඒ වුණාට මේ ක්‍රමේදී අමාරු නැහැ. අපහසු නැහැ. ඉතින් මේ විදිහට හොඳට මුළු මූණෙම ඇලෝවෙරා ජෙල් ගාගෙන අපි ෂේවින් එකට කලින් අපේ මූණ ප්‍රෙප් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි හිමීට කිසිම කලබලයක් නැතුව අයිබ්‍රෝ රේසර් එකෙන් අපේ ෂේවින් එක කරගන්න ඕනේ. කලබල වෙන්න එපා හිමීට කරන්න. මොකද කැපෙන්න පුළුවන්, කැපිලා තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා හිමීට කලබලයක් නැතුව කාලය අරගෙන මේ ෆේස් ෂේවින් එක ඔයාලා හරිම විදියට කරගන්න. තුවාල කරගන්න එපා මූණ. මට නම් මේක පුරුදුයි. පුරුදු නැති කෙනෙක්ට කරනවා නම් හිමීට කලබලයක් නැතුව කරගන්න. දැන් මම මේ ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නේ නළල ප්‍රදේශයේ ෆේස් ෂේවින් එක. හිමීට කලබලයක් නැතුව කරගන්න මම ආයෙත් කියනවා. මොකද මූණ කැපෙන්න පුළුවන්. ඔයාලට පේනවනේ ටිෂු එකේ කොහොමද ඒව ඉවත් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන ෆේස් ෂේවින් එකෙන් පස්සේ මගේ මූණ හරිම ග්ලෝ එකක් එනවා ෆේස් ෂේවින් කරාට පස්සේ. ඊට පස්සේ අපි ෆේස් ෂේවින් එකෙන් පස්සේ අනිවාර්යයි මේක ටෝන කරගන්න ඕනේ අපේ මූණ. ඒක කළ යුතුමයි. ඉතින් මාසෙකට සැරයක්වත් අපි ෆේස් ෂේවින් එකක් කරන්න ඕනේ. ඒක හොඳයි. ඉතින් මෙහෙම අපි ටෝන කරගන්න ඕනේ. ෂේවින් එකෙන් පස්සේ මේ ඉතින් ගොඩක් ෂෝට් වීඩියෝ එකක්. මම ඔයාලත් එක්ක ආයෙමත් ලස්සන වීඩියෝ එකක් ෂෙයා කරගන්නම්. අදට ගිහින් එන්නම්. උත්සාහයි.